welcome to our YouTube channel. අපි සති දෙකකට කලින් අප්ලෝඩ් කළා අපේ කම්යුනිකේෂන් vlog එක. ඉතින් ඔයාලා බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. අද අපි ලෑස්ති වෙන්නේ කම්යුනිකේෂන් දවසට පස්සේ අපි මොකද කළේ කියලා ඔයාලට අරගෙන එන්න. vlog එකේ අන්තිමට මම අරන් එනවා මට ටැග් ගොඩක් ලැබුණානේ. අන්න ඒ ටැග් මොනවද කියලා ඔයාලට පෙන්නන්න. එහෙනම් අපි යන් අද vlog එකට. අපේ යුනිවර්සිටි එකේ කම්යුනිකේෂන් එක මේ පාරේ දවස් 3ක් ගියා. මේ තියෙන්නේ දෙවෙනි දවසේ. ඉතින් එදා අපි ඩියුටි තිබ්බේ නෑ ඇකඩමික් ෆ්‍රී නිසා. ඉතින් කම්යුනිකේෂන් එක දවසේ තමයි අපේ අම්මලා ගෙදර ඉඳන් ආවේ. ඒ කියන්නේ 10 වෙනිදා පාන්දර. ඉතින් යාළුවට ආපහු යන්න මහන්සියිනේ. ඒ නිසා අපේ අම්මලා තීරණය කරලා තිබුණා කට්ටියම එදා දවසේ රෑ මාතර ඉඳලා පහුවෙනිදාත් ඔය පොඩි රවුමක් දාලා මාතර ඇවිදලා කරලා එදා රෑ වෙලා යන්න. ඉතින් මේ vlog එකෙන් බලන්න පුළුවන් කම්යුනිකේෂන් එකෙන් පස්සේ මම අපේ පවුල අයත් එක්ක කොහෙද ගියේ මාතර කොහෙද ඇවිද්ද කියලා බලන්න. තව දෙයක් තියෙනවා. කම්යුනිකේෂන් දවසේ මට ටැග් ගොඩාක් ලැබුණානේ. මම ලෑස්තිලා ඉන්නවා මේ vlog එකේ අන්තිමට ඒ ගිෆ්ට්ස් ටික අන්රැප් කරන්න. අපි බලමු මට ටැග් මොනවද ලැබුණේ කියලා. කම්යුනිකේෂන් දවස කියන්නේ අපි දෙන්න හොඳටම හෙම්බත් වෙන දවසක්. අපි දෙන්න විතරක් නෙමෙයි අපේ අම්මලා තාත්තලාත් එහෙමයි. ඉතින් අපි හිතුවා එදා හවස බීච් රෝඩ් එකට ගිහිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඉතින් අපි ස්ට්‍රීට් ෆුඩ් එහෙම කාලා කයියක් දාගෙන හිටියා. ඉතින් ඒ අතරේ අපි අපේ කලසිර එක්කන් ගියා අයිස්ක්‍රීම් අරන් දෙන්න. අපි ගියේ බින්චන් එක. බින්චන් එකට ආවේ මමයි ඇයි කලසේ විතරයි. මං හිතන්නේ අද තමයි අපි දෙන්න පොඩි බබෙක්ව තනියම බලාගෙන පළවෙනි දවස. අපි රැකෑමට ගියේ හෙළ රැවුලාගේ කට ගැස්මට. හැබැයි වැඩේ කියන්නේ අපි කොච්චර බඩගින්න හිටියද කියනවා නම් මට එදා වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අපේ පහුවෙන්ද ප්ලෑන් එක උනේ උදෙන්ම දෙවුන්දර දේවාලයට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ඊට පස්සේ පොල්හේනේ බීච් එකට යන්න උනාවක් තිබ්බා. අපි කලින් වීඩියෝ එකක් කරලා තිබ්බා පොල්හේනේ බීච් එකේ. එදා අපි දැනගත්තා පොල්හේනේ මේ සීසන් එකට ටර්ටල්ස්ලා ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් අපිත් ටර්ටල්ස්ලාව බලන්න යන්න ආසාවෙන් හිටියේ. ඉතින් අපි කල්තියාම ප්ලෑන් කළා අම්මලයි අයියලයි අක්කලයි කට්ටියම එන නිසා එදාටම අපි කට්ටියත් එකතු වෙලා කට්ටියම එකට ඒ වැඩේ කරනවා කියලා. කඩුවෙත් අපිට බලන්න පුළුවන් ටර්ටල්ස්ලව. හැබැයි එහෙදිනම් ටර්ටල්ස්ලා අපි ගාවට එනවා අපිට ෆීඩ් කරන්න පුළුවන්. හැබැයි පොල්හේන බීච් එකේ තියෙන්නේ වෙනමම එක්ස්පීරියන්ස් එකක්. එතෙන්දි වෙන්නේ අපි අනිවාර්යෙන් යන්න ඕනේ ටර්ටල්ස්ලව හොයාගෙන. ඒ කියන්නේ අපිට ස්විම් කරන්න වෙනවා. ස්නොක්ලින් කරන්න වෙනවා. ඉතින් මේ රෙඩි වෙන්නේ අපි ගොගල්ස් අනම්මනම් ඉල්ලගෙන මුහුදට පයින්න. මේ එක්ස්පීරියන්ස් එක ගැන කතා කළොත් ඉස්සෙල්ල කියන්න ඕනේ වෝටර්ප්‍රූෆ් බෑග් එකක් තිබුණේ නැහැ. ඒ නිසා මට වීඩියෝ කරන්න නම් බැරි වුණා මුහුද ඇතුළේදී. හැබැයි කියන්න ඕනේ මේක තමයි මේ එක්ස්පීරියන්ස් එක තමයි මම ජීවිත කාලය ඇතුළත දකපු සහ විඳ හොඳම එක්ස්පීරියන්ස් එක. ටර්ටල්ස්ලා විතරක් නෙමෙයි ලස්සන මාළු ඉන්නවා. ටර්ටල් කෙනෙක්ව අල්ලගත්තාම අපිට පුළුවන් එයා පස්සේ පීනගෙන යන්න. ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔය සෙල්ලම් ඔක්කොම කරලා අපි ආපහු ගියා
හෙළ රැවුලගේ කට ගැස්මට. මේ රික්වෙස්ට් එක ආවේ අපේ අම්මගෙන්. එයා රෑ කෑම කාලා ආය අනේ ගෙදර යන්න කලින් ට්‍රැවල් එකෙන් කාලා යමු කියලා කිව්වා. ඉතින් එහෙදී මෙයාට හම්බුණා අපේ අයියාලගෙන් ගිෆ්ට් එකක්. ඉතින් දැන් අපි බලමු එයාට හම්බුණ තෑගිනේ මේ මට හම්බුණ තෑගි. මට හම්බුණා ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකේස් දෙකක්. එකක් අපේ අයියයි අක්කගෙනුයි අනිත් එක එයාගෙනුයි. හම්බුණා ආටිෆිෂල් බොකේ එකක්. ඒක එයාගේ අක්කගෙනුයි අයියාගෙනුයි. ඔයාලට මතක නම් මං කලින් වීඩියෝ එකේදී පෙන්නුවා මට කලින්ම හම්බුණ තෑගි දෙකක්. දැන් මේ පෙන්වන්න යන්නේ අන්නේ තෑගි දෙක. මේ වොච් එක අරන් දුන්නේ එයා. ඊට පස්සේ අපේ අම්මගෙන් මට හම්බුණා මං ආසම තෑග්ගක්. ඒක යා මාව එක්කම ගිහිල්ලා මං කැමතිම ඩිසයින් එකකින් තමයි මට අරන් දුන්නේ. මේ ඉයරින්ග්ස් දෙකක්. එතකොට මේක මට අරන් දුන්නේ ගම්පහ ගයන් ගෝල්ඩ් හවුස් එකේ. එතකොට මේ ගිෆ්ට් එකත් early gift එකක්. හැබැයි මේක හම්බුනේ මට අපේ ඩිමොන්ස්ට්‍රේටර්ස්ලා ඉන්නවනේ අනිත් අය. අන්න එයාලගේ කලින්ම ග්‍රැජුවේට් වුණ ඩිමොන්ස්ට්‍රේටර්ස්ලාගේ. එතකොට මේ තෑගි ටික ඔක්කොම ලැබුණේ මම 3rd year එද්දී මාත් එක්ක හොස්ටල් නතර වෙලා හිටපු මගේ රූම්මේට්ස් ලගේ. මේ ගිෆ්ට් එක මට දුන්නේ එයා. මේකේ තෑගි ගොඩාක් ඇතුළේ තියෙනවා. එතකොට මෙයා මේක ඕඩර් කරලා තිබුණේ එයාලට ගෙවල් කිට්ටුව නිසා හොරණින් තමයි මේක ඕඩර් එක දාලා තිබුණේ. අපිට මේක කන්වොකේෂන් දවසේම අපිට මෙයාලා මේක කුරියර් කළා. එතකොට ෂොප් එකෙන්ම තමයි ඇවිල්ලා බාර දුන්නේ. මට හිතෙනවා සමහර විට කන්වොකේෂන් එක දවසේ එයාලට තව ගිෆ්ට්ස් බාර දෙන්න තියෙන්න ඇති කියලා. චොක්ලට්ස් විතරක් නෙමෙයි ඒත් එක්කම අපි රික්වෙස්ට් කරනවා නම් ෆ්ලවර් බොකේස් එතකොට ෆ්‍රෙෂෝ ආටිෆිෂල් ෆ්ලවර්ස් ඒවත් මෙයාලා හදලා දෙනවා ගිෆ්ට් එකත් එක්ක. ඉතින් මම එයාලගේ පේජ් එකේ විස්තර එකට ඇඩ් කරලා තියෙනවා. එයාලත් හොරණ කිට්ටුව නම් ඉන්නේ චොක්ලට් වලට ආස කෙනෙක් නම් ඔන්න ඔයාලට try කරන්න පුළුවන්. හැබැයි මෙයාලා island wide delivery කරන නිසා හොරණ වෙන්න ඕනෙත් නැහැ. වෙන කොයි හරි ඉන්නවා නම් ඒත් ඔයාලට මෙයාලගෙන් buy කරන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ මේ චොක්ලට් එක මෙල්ට් වෙලා තියෙන්නේ නම් අපි එදා ෆොටෝස් ගහන වෙලාවේ මේ තෑගි ටික ඔක්කොම තිබ්බේ තද අවුවක. ඒකත් පැය ගාණක් තිබ්බා. අන්න ඒක නිසා. යුනිවර්සිටි පීරියඩ් එකේදී දැන් අවුරුදු 4ක් ඉන්නවා වුණත් අපිට එක එක කාලවලදී එක එක යාළුවෝ ඉන්නවා. පළවෙනි අවුරුද්දේ ඉන්න යාළුවා දෙවෙනි අවුරුද්ද නෑ, දෙවෙනි අවුරුද්දේ ඉන්න යාළුවා තුන්වෙනි අවුරුද්ද නෑ, අන්තිම අවුරුද්දේ අලුත් යාළුවෝ සෙට් වෙනවා. අන්න එහෙම තමයි යුනිවර්සිටි ජීවිතය කියන්නේ. ඉතින් පළවෙනි අවුරුද්දේ ඉඳන් අන්තිම අවුරුද්ද වෙනකන් ඉන්නේ කිහිප දෙනෙක් විතරයි. ළඟම යාළුවෝ විදිහට මම මේ කියන්නේ. ඉතින් මටත් එහෙම මුලින් ඉඳන් අග වෙනකම්ම හිටියේ යාළුවෝ දෙතුන් දෙනෙක් විතරයි. ඉතින් මං හිතන්නේ මේ දේ වෙන්නේ ගොඩක් වෙලාවට අපේ ගතිගුණ වගේම ඒ යාළුවගේ ගතිගුණත් බලපානවා. මම හිතේ ගොඩක් කියනවා. කොහොම හරි මුලින් ඉඳන් අන්තිම වෙනකම්ම හිටිය මගේ හොඳම යාළුවන්ගේ එක්කෙනෙක් තමයි මේ තෑග්ග එව්වේ. ඔන්න ඔහොම තමයි මගේ කන්වොකේෂන් එකට මට තෑගි ලැබුණේ.
කන්වර්සේෂන් එක ඉවර වෙනවත් එක්කම මට හිතුණු දෙයක් තමයි දැන් ඒ වෙනකම්ම අපිට මොකක් හරි බැඳීමක් තිබුණා කැම්පස් එකත් එක්ක. ඒ කියන්නේ තාම කන්වර්සේෂන් එක තිබ්බේ නෑනේ. අපිට තාමත් කැම්පස් එකට එන්න පුළුවන්. ඔන්න ඔය වගේ ෆීලින් එකක් තිබුණා. හැබැයි කන්වර්සේෂන් එක ඉවරුණත් එක්කම අපිට තේරුණ දෙයක් තමයි දැන් අපි ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි යුනිවර්සිටි එකේ. අපිට ආවට ගියාට දැන් මේ කැම්පස් එකට එන්නත් බෑ. දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි දැන් මේ රුහුණ යුනිවර්සිටි එකට මතකයක් වෙලා ඉවරයි. කන්වර්සේෂන් දවසට ඒ දවස් කිහිපෙට පළවෙනි අවුරුද්දේ ඉඳන් අන්තිම අවුරුද්ද වෙනකන් හරිම ෂණිකයෙන් රීකැප් එකක් එනවා අපේ ඔළුවට. මොකද අපේ ජීවිතේ තදින්ම වෙනස් වුණ තැනක් තමයි යුනිවර්සිටි පීරියඩ් එක කියලා කියන්නේ. ඉතින් අපිට නම් යුනිවර්සිටි කාලේ කැම්පස් කාලේ මතකේ අපේ හදවතේම හැමදාම තියෙවි. ඉතින් ඔයාලා මේ ගත කරන්නේ කැම්පස් කාලේ නම් මේ කාලය ඔයාලගේ ජීවිතේ සුන්දරම කාලේ කරගන්න.